If we have surrendered everything to God, can we still make our own choices? අපි සියල්ල දෙවියන් වහන්සේට බාර දුන්නේ නම් අපට තවමත් අපේම තේරීම් කළ හැකිද? In many decisions, God gives us freedom. බොහෝ තීරණවලදී දෙවියන් වහන්සේ අපිට නිදහසක් දීලා තියෙනවා. But we must always pray, Lord, but I want your will. තාමත් දෙවියන් වහන්සේ කැමති දේ ළඟට බර යාඥා කළ යුතුයි. Whenever you're considering a course of action, marriage or a job or this change of location, රැකියාවක් ගැන, කසාදයක් ගැන මත ඔබ ජීවත් වෙන ස්ථානය ගැන තීරණයක් වෙන්න පුළුවන්. yeah, make your plans. ඔබ සැලසුම් කළ Say, යුතුයි. Lord, but I still want your will. තාමත් මට ඔබ වහන්සේ කැමත අවශ්‍යයි If ස්වාමීනි. this is not your will, please stop it. මේක ඔබගේ කැමත නැත්නම් මේක නතර කරන්න ස්වාමීනි. And give me some uneasiness in my heart to show me this is not your මේක will. ඔබගේ කැමත නොවේ කියලා පෙන්වන්න මගේ හදවතට අපහසුතාවයක් ඇති කරන්න. Because God is the one who can make the best plan for your life. හේතුව දෙවියන් වහන්සේට පමණයි ඔබගේ ජීවිතයේ හොඳම සැලසුම දෙන්න පුළුවන් වෙන්නේ. We can have our own preferences. අපිටම කියලා කැමැත්තක් තියන්න පුළුවන්. Why did we conclude our preferences by saying, not my will, but නමුත් thine? ඔබ යාඥාව නිම කරන්න ඕනේ ස්වාමීනි මගේ කැමැත්ත නොව උන්වහන්සේ කැමැත්ත කියලා. In Gethsemane, Jesus had a preference. I don't want to drink this cup. ගෙස්තෙමනි උයනේදීත් යේසුස් වහන්සේට වැඩි කැමැත්තක් තිබුණා මේ කුසලානේ නොබී ඉන්නට. Didn't sin by mentioning that preference. යේසුස් වහන්සේ කැමැත්ත කියපු නිසා යේසුස් වහන්සේ පාපයක් කරේ නැහැ. Concluded his prayer saying, not my will, but යේසුස් thine. වහන්සේ යාඥාව නිම කරේ ස්වාමීනි මගේ කැමැත්ත නොව උන්වහන්සේ කැමැත්ත කියලා කිව්වා. I say you can pray for anything if you conclude your prayer with, but not my will, but thine. ඔබට ඕනෑම යාඥාවක් කරන්න පුළුවන්. නමුත් යාඥාවේ අවසානයේදී ඔබට කියන්න පුළුවන් ස්වාමීනි මගේ කැමැත්ත නොව උන්වහන්සේ කැමැත්ත සිදු වේවා කියලා. ඒකයි ප්‍රධානම And දේ. if you sincerely desire that God will stop you from going the wrong direction, he will stop you. ඔබට සැබවින්ම කැමැත්තක් තියෙනවා නම් වැරදි තීරණ වලින් ඔබව ආරක්ෂා කරන්න දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරයි.